YouTube channel. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. හොහෝ ඒ වගේම bell icon එකත් click කරලාම තියාගන්න. එතකොට ඔයාලට මගේ videos මගහැරෙන එකක් නැති වෙයි. ඉතින් ඔයාලට මතක ඇති මම first vlog එකේදී ගෙනාවේ late night study vlog එකක්. අන්න ඒක නිසා මං හිතුවා මේ පාර ගේන්න ඕනි කියලා day vlog එකක්. ඉතින් ඔයාලා මගේ first vlog එක බැලුවේ නැත්නම් මම පහළ description box එකේ ඒකේ link එක දාන්නම්. අනිවාර්යෙන්ම ඒ vlog එකත් බලලම එන්න. හරි. ඉතින් අපි වැඩ කතා නැතුව යන් vlog එකට. ඉතින් යාළුවනේ මං අද කම්ප්ලීට් කරන්න ඕනි වැඩ ටික ඉස්සල්ලාම මං to do list එකක් විදිහට පොතක ලියා ගත්තා. එතකොට මට පුළුවන් වෙනවනේ අද දවසේ මං හිතාගෙන ඉන්න වැඩ ටික ඔක්කොම කම්ප්ලීට් කරලා ඉවර කරන්න. හරි යාළුවනේ ඔය තියෙන්නේ නම් මං අද ලියාගත්ත to do list එක. ඉතින් දැන් මට තියෙන්නේ ඔය ටිකට අනුව වැඩ ටික ඉවර කරන්න තමයි. ඉතින් යාළුවනේ ඔන්න මම මගේ පළවෙනි වැඩේ ඉවර කරා. ඒක කරන වීඩියෝ ක්ලිප් එකක් නම් මම ගත්තේ නැහැ. ඔය තියෙන්නේ ඉතින් මම වැඩේ ෆිනිෂ් කරලා ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. අද මට තිබ්බේ බයෝ පික්චර්ස් ටිකක් අඳින්නනේ. ඉතින් ඔන්න මම ඔක්කොම අඳලා ඉවර කරා. ඉතින් යාළුවනේ මට අර වැඩේ කරන්න සාමාන්‍යයෙන් පැය දෙකක් විතර ගියා. ඉතින් මේ පැය දෙක වැඩ කරලා මං උදේට මොනවත් කෑවෙත් නැති නිසා පොඩි බ්‍රේක් එකක් ගන්න හිතුවා. ඉතින් පොඩි ලොග් එකකුත් බලන ගමන් මම බ්‍රේක් එක ගත්තා. ඉතින් යාළුවනේ මම මගේ බ්‍රේක් ටයිම් එකත් අරගෙන ඊළඟට ආවා අඹ ගෙඩියකුත් කපාගෙන ඊළඟ සෙෂන් එක පටන් ගන්න. ඉතින් මං කෙමිස්ට්‍රි ටිකක් පාඩම් කරන්න තමයි ආවේ පැයක් විතර. ඉතින් මම විනාඩි 25 ටයිමින් දාලා පැයක් පාඩම් කරා. ඉතින් යාළුවනේ ඔන්න මම පාඩම් කරලා ඉවර වුණා. ඊට පස්සේ දැන් මම මේ පාඩම් කරපු කොටසෙන් තියෙන ගණන් ටික හදන්න තමයි හදන්නේ. ඔයාලට කියන්න බැරි වුණානේ අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඔයාලට තව තව ලස්සන වීඩියෝ බලන්න නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් යාළුවනේ මං ක්ලාස් කරන වෙලාව නම් වීඩියෝ කරන්න ගියේ නැහැ.
ඉතින් මං 2 ඉඳන් 6 වෙනකන් ක්ලාස් එක කරලා ඊට පස්සේ කාලා වොෂ් එකක් දාගෙන ඊළඟට ආයෙමත් පාඩම් කරන්න ආවා. ඉතින් යාළුවනේ මං ආයෙ ස්ටඩි කරන්න ආවේ පැය 6කට විතර පස්සේ. ඇයි මට ක්ලාස් එකකුත් තිබ්බනේ පැය 4ක්. ඉතින් ඔය තියෙන්නේ මං පාඩම් කරන ගමන් බොන්න හදාගත්ත බීම එක. ඉතින් යාළුවනේ මහන්සි කියලා බලන්න නැතුව මං ආයෙ වැඩ කරන්න පටන් ගත්තා. මට රැට තිබ්බි ෆිසික්ස් ගණන් ටිකක් හදන්නනේ. ඉතින් මං රෙකෝඩින් එකකුත් බලන ගමන් ෆිසික්ස් ගණන් ටිකක් හදලා ඉවර කරා. ඉතින් යාළුවනේ මං ඒ වැඩේ ඉවර කරා. ඒක ඉවර කරපු ගමන්ම අපේ පැත්තට කරන්ට් එක ගියා. අන්න ඒක නිසා මට මගේ අන්තිම වැඩේ කරගන්න බැරි වුණා. ඉතින් මං හිතනවා ඔයාලා අනිවාර්යයෙන්ම මගේ ලොග් එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මං ආයෙමත් අලුත් ලොග් එකකින් ඔයාලව හම්බෙනකන් ඔයාලා හැමෝටම goodbye.